හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම ඉතින් වෙනදා වගේම අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද නම් ටිකක් දවල් වෙලා තමයි නැගිට්ටේ. හස්බන්ඩ් වැඩට යනකන් ඉඳලා ආයෙමත් ටිකක් නිදාගත්තා. අද මට හිතුණා ඩේ vlog එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් එළිය නම් හොඳටම වහිනවා. අද නම් මාර කම්මැලි දවසක් වගේ. මම ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ කොෆි එකක් හදාගන්න. කොෆි එකත් හදාගෙන වින්ඩෝ එකෙන් එළිය බලන ගමන් කොෆි එක බොන්න තමයි ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ. තනියම ඉන්නකොට කම්මැලි වෙලාවට ඉතින් මම කරන්නේ වින්ඩෝ එක ළඟට ඇවිල්ලා පාරේ යන වාහන දිහා බල බල ඉන්නවා ඉතින්. කොෆි එකක් පීලා ඊළඟට මම කරන්න හදන්නේ රෙදි ටිකක් තියෙනවා හොදගන්න. රෙදි ටික හේදෙන්න දාලා ඊට පස්සේ ඉතින් ගේ පොඩ්ඩක් අස් කරගත්තා. ඊට පස්සේ ටොයිලට් එකයි බාත්රූම් එකයි ක්ලීන් කරගත්තා. ඉතින් දෙන්නම් හොඳටම දවල් වෙලා තියෙන්නේ. හොඳටම බඩගිනි දැන්නම් උෂ් එකක් එහෙම දාගෙන කෑම කන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මම ඉතින් කෑම හදන්නේ ගොඩක්ම රෑට තමයි. උදේටයි දවල්ටත් එක්කම පහුවදා. ඒක ඉතින් මාරම ලේසි. දැන් ඉතින් ගොඩක් දවල් වෙලා නිසා උදේටයි දවල්ටයි දෙකටම තමයි මේ කන්නේ. ඔන්න බලන්න මං කන වෙලාව. ඉස්කෝල් අපෙනුත් ඉස්කෝල් වලලා ගෙදර යනවා. කාලා එහෙම ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ හොදගත්ත රෙදි ටික වේල ගන්න. ඉතින් කොයින් ලොන්ඩරි තමයි අරගෙන යන්නේ. අපේ රූම් එකේ පල්ලෙහාම තමයි කොයින් ලොන්ඩරිය තියෙන්නේ. ඉතින් ඒක මාරම ලේසි ළඟම තියෙන හින්දා.
රෙදි ටික වේලෙන්න ඉතින් විනාඩි 20ක් 25ක් විතර යනවා. එතකන් මං හිතුවා ඇපාර්ට්මන්ට් එක වටේ පොඩි රවුමක් දාලා එන්න. පෝස්ට් බොක්ස් එකත් චෙක් කරලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඇපාර්ට්මන්ට් එක වටේ පොඩි රවුමක් දාලා එන්න. මේ දවස්වල ජපානයේ හැමතැනම මෙන්න මේ જાතියේ මල් හැම තැනකම තියෙනවා මම දැක්කා. එක එක පාටවල වලින් එක එක විදිහේ ඒවා. ඉතින් ජපානයේ මාරම ලස්සන මල් જાති තියෙනවා. මම මෙහි ආවට පස්සේ තමයි මාරම ලස්සන මල් දැක්කේ. ඔය දුඹුරු පාටට පේන බිල්ඩින් එක ඒක තමයි අපේ ඇපාර්ට්මන්ට් එක. දැන් රෙදි ටික වේලිලා රෙදි ටිකත් අරගෙන එළියට එනකොට ඔන්න මගේ යාළුවෙක් හිටියා එළියේ. කවුද කියලා බලන්නකෝ. අර ඉන්නේ අරයා තමයි ඉතින් මගේ යාළුවා. යාළුවා කිව්වට ඉතින් එයා අපිව දැක්කුවම බයේ දුවනවා. ඒ වුණාට ඉතින් මෙතනින් යන ගානේ කෑ ගහලා කන්න ඉල්ලනවා. ඉතින් පුළුවන් වෙලාවට කන්න චුට්ටක් දෙනවා. ඊට පස්සේ වේලගෙන ආපු රෙදි ටිකක් නමලා අස් කරලා ටිකක් වෙලා හිටියා. සුපුරුදු පරිදි ඉතින් ජනේලෙන් එළිය බලන් ඉන්නකොට ඔන්න පොඩ්ඩක් හෙල්ලෙන්න ගත්තා. ඒ වෙලාවේ මගේ අතේ ෆෝන් එක තිබ්බ හින්දා ඉතින් මං චුට්ටක් වීඩියෝ කරගත්තා. ඔයාලට පේනවද දන්නේ නෑ. ටිකක් හවස් වෙලා එළියේ පොඩ්ඩක් ඇවිදලා කුසුරේටත් ගිහිල්ලා චෝටි බඩු වගේක් තිබුණා ගන්න. ඒකත් අරගෙන පොඩි රවුමක් දාලා ආවා. ඉතින් පොඩි දේවල් ටිකක් ගත්තා. ඉතින් මම ඔයාලටත් පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. ඔන්න ඔය ටික තමයි ඉතින් මම ගත්තේ අද. දැන් නම් හොඳටම හවස් වෙලා බුදු පහන එහෙම තියලා ඊළඟට මම ලෑස්ති වෙන්නේ උයන්න. ලංකාවේ ඉන්නකොට මට එහෙම රසට උයන්න බෑ. මෙහි ආවට පස්සේ තමයි මම උයන්න පුරුදු වුණේ. ඉතින් ඉස්සෙල්ලාම මම කරන්නේ අවශ්‍ය දේවල් ටික කපලා කොටලා පැත්තකින් තියාගන්නවා. එතකොට ඉතින් හරිම ලේසි කප ඉන්න ඕනේ හැම වෙලාවෙම. අද මම රතුවල එකක් හදලා හාල් මැස්සෝ තෙල් දාගන්න තමයි හදන්නේ.
ගොඩක් දේවල් නම් හදන්නේ නෑ. ඉතින් ඔය දෙක තමයි මං හදන්නේ. හරි, දැන් නම් උයලා ඉවරයි. කතාවෙන් ඔන්න හොඳටම රෑ වෙලා තමයි දැන් තියෙන්නේ. වීඩියෝ එක ඉතින් මෙතනින් අවසන් කරන්න තමයි මම හදන්නේ. අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතියේ හම්බෙමු. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම බායි.